ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න හදන්නේ. අපි කොහොමද කියන්නේ? ඒක එහෙම කරලා වැඩක් නැහැ. එහෙම කරන එකේ තේරුමක් නැහැ. උදාහරණ වශයෙන් කිව්වම එයාට කෝල් කරලා වැඩක් නැහැ. මොකද එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ආයමත් එක්සෑම් එක කරන එකේ තේරුමක් නැහැ, පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. මොකද මම පාඩම් කරන දේ හින්දා මට පාස් වෙන්න බෑ. අන්න ඒ වගේ දෙයක් ඔයාට කරලා වැඩක් නැහැ කියලා කියන්න ඕනනම් පස්සේ කියන විදිය මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. හරි ලේසි මේක වටන් ගන්න මේක දෙයා කියන වාක්‍ය රටා කරන දෙයා කියන එක දාලා ඒ කියන්නේ THERE there දෙයා කියන එක දාලා ඊට පස්සේ ඒවා දානවා be your bed දාලා there is ඊට පස්සේ දානවා no point කියන වැඩක් නැහැ තේරුමක් නැහැ ප්‍රයෝජනයක් නැහැ කියන එක. there is no point in ඊට පස්සේ අපි දානවා in කියන නිපාත පදේ දාලා ඊට පස්සේ දානවා ing ක්‍රියාපදයක්. උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම එයාට කෝල් කරලා වැඩක් නැහැ. එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. අපි කියන්නේ කොහොමද මේක? There is no point in calling him because he doesn't answer the phone. There's no point in calling him because he doesn't answer the phone. Exam එක කයමක් කරලා වැඩක් නැහැ. මේ පාරම පාඩම් කරන දේ හින්දා මේ පාර ෆේල් වෙයි. අපි කොහොමද කියන්නේ? There's no point in taking up the exam again because this time also I did not learn by heart well. Okay? තව එකක් කිව්වොත් එහෙම උදාහරණයක් අයමත් ඔයාගේ ඩිසිෂන් එක චේන්ජ් කරාට වැඩක් නැහැ වෙච්ච දේ වෙලා ඉවරයි නේ කොහොමද ඒක ඉංග්‍රීසි කියන්නේ there's no point in changing your decision because what has happened කියපු දේ වෙලා ඉවරයි මම හිතනවා ඔයගලන්ට මේක තේරෙනවද කියලා එහෙනම් අලුත් ස්පෝකන් පැටර්න් එකක් අරගෙන නැවත මම එනවා ඇත්ත එක okay guys see you